පින් කරගත්ත කෙනාට මග වැරදුනොත් වැරදිච්ච ගමන් දෙවිවරු හරි මාර්ගයට හදලා දෙනවා. පාර පෙන්නනවා. මොන ක්‍රමෙන් හරි නිවැරදි මාර්ගය හදලා කල්යාණ මිත්‍රයා මුණ ගැස්සලා හදලා දෙනවා. පින නැත්නම් පිනට ගරහා කර කර පිනට බැන බැනා හිටියොත් වෙන්නේ වැරදුනොත් ආයි වැරදුනාම තමයි උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපිට වඩා හරි වැරද්ද හරියටම දකින්නේ දෙවිවරු. හිත දකින්නවනේ. මාර්ගඵලලාභී දෙවිවරු අදත් ඉන්නවා. අපිට අවුරුදු 2560 ගාණක් වුණාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මනුස්ස ලෝකෙට ආසන්නම චාතු මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 53යි. මනුස්ස ලෝකේ අපේ කාලෙන් අවුරුදු 50ක් එහි එක දවසයි. ඊට ඉහළ තියෙන තව්තිසා දෙව්ලොව දෙවියන්ට මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 26යි දැන්. 26 වෙනි දවසේ යන තව්තිසා දෙවියන්ගේ කාලේ. යාම දිව්‍ය ලෝකෙට යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 200ක් එහි එක දවසයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා දවස් 13යි. ඒ අයට. තුසිත දෙව්ලොවට යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහි එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 7 වෙනි දවස කියනවා යන්නේ. නිම්මාන රති දෙව්ලොවට යනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඒ අයට දවස් 3ක් වගේ. මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහි එක දවසක්. පරිනිම්මිත වසවාර්ති දෙව්ලොවට යනකොට මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් එහි එක දවසයි කිය. දවසකුත් පැය 14යි කියනවා මේ දෙවියන්ගේ කාලෙන් ගෙවිලා තියෙන්නේ. බුදුහාමුදුරු පිරිනිවන් පාලා. එතකොට ඒ බණහපු මාර්ගඵල ලැබපු නිවන් මඟ යන දෙවිවරු අදත් ඉන්නවද නැද්ද? ධම්මචක්ක දේශනාව මහලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියනවා. එතකොට අපිට රැකෙන්න තියෙන්නේ දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ අපි හරියට සීලයක් තුල පිහිටලා ගුණධර්ම තුල පිහිටලා තුනුරුවන් ගැන සද්ධාවෙන් හොඳට පින්කම් කර කර නිවන් මඟ ගමන් කරන් පිනෙන් අපිව රැකෙනවා. පිනෙන් අපිව ආරක්ෂා වෙනවා. පාර බැරි වෙලා හරි වැරදුනත් ආයි හරි පාරට දානවා. ඒ නිසා ආරක්ෂා වෙන්නයි ඔබට අද මේ දේශනාවේ ගොඩාක් කරුණු කියලා දුන්නේ. ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු පීඩා ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තව කොච්චර දේශනා තියෙනවද? ඉස්සර 3 සූත්‍ර රතන සූත්‍රය ගන්න කොච්චර බලවත් ආරක්ෂාවක්. මහා මංගල සූත්‍රය, කරණීයමිත සූත්‍රය, අමනුෂ්‍ය කරදර දැඩි වෙනවා නම් ආටානාටි සූත්‍රය, කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් ආරක්ෂාවක්. ඒ නිසා අපිට නිවන් මාගේ යනකොට එන කරදර වලට ආරක්ෂාවත් බුදුරජාණන් වහන්සේම අපිට රැකෙන ක්‍රමෙත් පෙන්නනවා. ඒ නිසා ආරක්ෂා වෙන්න ඔබ හැම දෙනාම ওই ටික මතක තියාගන්න.